ඔහේ යන්න. ඔහේ යන ටිකට් ගන්න තමයි කට්ටිය මේ පොලිමේ ඉන්නේ. අපි මේ ගමන යන්නේ බදුල්ල ඉඳන් කොටුවට තියෙන උදේ 8:50 ට්‍රේන් එකේ. දැන් නම් අපි මේ ට්‍රේන් එකේ යන ගමන්. මේ දවස්වල මෙහෙට පායන නිසා අද නම් මීදුම පොඩ්ඩක් අඩුයි. වෙනදට නම් මීදුම ගොඩක් තියෙනවා. හැබැයි අද අපි යන්නේ පායන දවසක නිසා මෙහෙට මීදුම නම් අද නැහැ. අද මේ ගමන යන්නේ අපි 5 දෙනා. මේ අපි කතා කර යන්නේ ඊළඟ නිවාඩුවට අපි යන්නේ කොහෙද කියලා. ඊළඟ නිවාඩුවට යන්නේ කොහෙද කියලා ප්ලෑන් කරලා ඉවර වෙලා අපිට පොඩි බඩගින්නක් ආපු නිසා යාළුවා අරගෙන ආපු දොඩම් ටික කන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම පර්සනල් ට්‍රේන් එකේ යන්නම කැමති මෙන්න මේ එන්වයරන්මන්ට් එක නිසා. බස් එකේ යනවට වඩා අපිට ට්‍රේන් එකේ යද්දී ලස්සනට මේ එන්වයරන්මන්ට් එක බලා ගන්න පුළුවන්. ට්‍රේන් එකෙන් බැහැලා මේ අපි යන්නේ ඔහේ තියෙන ලස්සන තැනක් බලන්න. ටික දුරක් යද්දී හම්බෙච්ච මෙන්න මේ බෝට් එක ගාව අපි ෆොටෝ ගහන්න නැවතුණා. ඔන්න බලන්නකෝ ඉන්නකෙනා. අපි ෆොටෝ ගහන ගමන් අපි හැමෝගම බෑග් අල්ලගෙන ඉන්න යාළුවෙක් අපි හැමෝටම ඉන්නවා. මේ ඉන්නේ අපේ යාළුවා. එතන ෆොටෝ ටිකක් කැප්චර් කරගෙන ඉවර වෙලා අපි තව ඉස්සරහට ගියා. මෙතනින් ඉස්සරහට යනවා කියන්නේ ඇත්තටම අපි හෙවන් එකකට ඇතුල් වෙනවා වගේ. මේ පාරෙන් ඔයගොල්ලොන්ට හෝටන් තැන්නට යන්නත් පුළුවන්. අපි යන දවසේ ගොඩක් කට්ටිය මේ පැත්තෙන් හෝටන් තැන්නට ගියා. මොකද මේ දවස්වල හෝටන් තැන්න නෙළුව පිපිලා තියෙන නිසා. ඇත්තටම අපි මේ පාරේ පුදුම සැටිස්ෆැක්ෂන් එකකින් තමයි ගියේ. මොකද ඒ තරම්ම මේ පාර පට්ට කාම් ඒ වගේම පට්ටම ලස්සනයි. කොහොම හරි කරලා අපි අන්තිමට අපි බලන්න උපදනට ආවා. මෙතන ඇත්තටම ගොඩක්ම ලස්සනයි වගේම ගොඩක්ම නිදහස්. මෙතන ටික වෙලාවක් ඉඳලා ෆොටෝස් ගහලා අපි ආයෙමත් යන්න තමයි මේ හදන්නේ. අපි යන්න ලෑස්ති වෙද්දී අපිත් එක්ක ආපු ගමන් සගයත් අපිත් එක්කම යන්නයි මේ ලෑස්තිය. මෙතනින් පස්සේ තියෙන්නේ අපි එක එක්කෙනාගේ පිස්සු වැඩ තමයි. ඔහේ ස්ටේෂන් එකෙන් බැස්ස වෙලේ ඉඳන් මෙන්න මේ යාළුවා අපිත් එක්ක ආවා. ඉතින් අපිට යාව බඩගින්න යවන්නත් බැරි නිසා අපි මේ හදන්නේ යාට මොනවා හරි කන්න අරගෙන දෙන්න. ටික වෙලාවකින් එයා විතරක් නෙමේ එයා තව යාළුවෙක් එක්කගෙන ආවා. මෙන්න මේ විදිහට පොඩි දෙයකින් එයාගේ බඩත් පුරවල ඉවර වෙලා අපි ලෑස්ති වුණා බදුල්ලට යන්න. බදුල්ලට යන ගමන් ඔන්න බලන්නකෝ. එයාලගේ සින්දුව අහගෙන ඉඳලා ඇති වෙලා මම ආවා මේ දෙපැත්ත තියෙන ලස්සන බලන්න. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් අපි ආයෙමත් දවසක හම්බෙමු. It's been 3 years and 6 whole months since I saw your face that night. It took 5 seconds to fall in love and 2 more to make you mine. Now it's 4 in the morning, sunset and 7 minutes with you and it's heaven. Ain't an hour that rolls by. I love you 24/7, 365. Give